මේ උච්චරික් මඩියට කැපුවද? අර නම් කපලා දෙන්න නෙමෙයි වටින්නේ. ඉස්කෝලේට ගේන්න කියන හැම එකම මතක් කරගෙන මල පාන්දර. මං අහන්නේ ටීචර් මොකක් හරි වැදගත් දෙයක් කිව්වහම ඒක මතක තියාගෙන ඉඳලා කලින් දවසේ කියන්න බෑද? උදේ පාන්දර කිව්වහම ඉතින් මම මවන්න ඕන මෙතන. එක එක මල ඉලව්. මෙතන ඉරුරු ගේන්න කියයි, ස්ට්‍රෝපට ගේන්න කියයි, බිස්ටල් බෝඩ් ගේන්න කියයි, ඒක මැටි පහන් ගේන්න කියයි. බලගේ ටීචර් තාම ඉල්ලන්නේ නැත්තේ න්‍යෂ්ටික බෝම්බයක් විතරයි. පුළුවන් නම් උදේ පාන්දර ඒකත් කියපන්. තාත්ති ටීචර් න්‍යෂ්ටික බෝම්බයක් ගේන්න කිව්වා කියලා. හරි අනේ. ඔයා කිව්වේ නෑනේ ඉරටු කොහෙන්ද කියලා. කොහෙන්ද ඉතින් අර පිටිපස්සේ වත්තර පැනලා ගස් බඩ ගාලා අතු කපලා සුද්ධ කරලා මේ වගේ ගානට මේ මිටියක් හදලා ගත්තේ. එච්චර දෙයක් කරන්න වෙලාව තිබ්බේ. අනික වේලලත් එක්ක. ඔව් වෙලිච්චත් කැපුවාම මම දෙන්න වෙලන්න ඕනේ නෑ. අනේ දිගින් නැතුව කියන්නකො කොහෙන්ද ඉරටු කියලා. මම මැව්වා. බූස් කූස් ඉරට්ටස් කමින්ස් කියනවා මෙහෙම ඉරටු පිටිය මෙහෙම කියලා. ආවතට. ඉරට්ටස් කමින්ස් කියාගෙන. ඉරට්ටස් නෙවෙයි යන්නේ. ගිහිල්ලා ලෑස්ති වෙන්න මේ ළමයට ඉස්කෝලේ යන්න පරක්කු වෙනවා.